right guys ඉතින් මේ වීඩියෝ ගොඩක්ම CM tool එහෙම නැත්නම් content monetization මේ පිළිබඳ හොයන කෙනෙක්ට නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම මග අරගන්න එපා. අනිවාර්යෙන් බලන්න. මොකද මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව ගොඩක් අය CM tool ලැබිලා තාම CM tool එක එහෙම නැත්නම් content monetization එක setup කරගන්න විදිය දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක තියෙන්නේ කොහෙද කියන්න තාම කවුරු ඒ කියන්නේ සමහරක් අය දන්නේ නැහැ. අනිත් ප්‍රධානම හේතුව තමයි එන මැසේජ් ඔක්කොටම රිප්ලයි කරන්න ගොඩක් වෙලාවක් යනවා. අනිත් එක ටයිම් එකත් එක්ක හැමෝටම රිප්ලයි කරන්න ගොඩක් අමාරුයි. ඉතින් මුලින්ම මම කියන්නම් තවත් දෙයක් තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ content monetization වල page වලට විතරද හම්බ වෙන්නේ නැත්නම් ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ normal account වලට හම්බ වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ page වලටත් සහ අපේ personal account වලටත් monetization ලැබෙනවා. personal account එක ඔයා මුලින්ම ඔයාගේ setting වලට ගිහිල්ලා professional mode එක on කරගන්න ඕනේ. professional mode on කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ profile dashboard එක එනවා. ඔයාට පුළුවන් මෙතන ඊට පස්සේ monetization on කරගන්න. ඉතින් monetization ගොඩක් අය on වෙලාද නැද්ද කියන්න බලන්න හරියට දන්නේ නැහැ. ඉතින් ඒක කරන්න ඕනේ මම කිව්වා වගේ මෙන්න මෙතන dashboard වලට එන්න. dashboard වලට ඇවිල්ලා ඔයාට පුළුවන් මෙතන monetization කියන තැන check කරන්න. මෙතන monetization තැන check කරාට පස්සේ ඔයාට තියෙනවා star subscription partnership ad content monetization subfront කියලා. ඉතින් අපිට මෙතනින් අදාළ වෙන්නේ මෙන්න මේ මෙතන පල්ලෙහා තියෙන content monetization එක. ඉතින් content monetization එක ඔයාට තියෙනවා submit කරන්න මුලින්ම submit කරාට පස්සේ එයාලා අපේ criteria complete නම් අපිට monetization ලබා දෙනවා. ඉතින් අපි එහෙම criteria complete කරලා නැත්නම් ඔයාට waiting list එකේ ඉන්න වෙනවා. ඔයාට තියෙනවා account එකේ criteria ටික complete කරන්න. ඉතින් අපි බලමු criteria ටික මොකද්ද තියෙන්නේ කියලා. මෙතන ඔයාට තියෙනවා ඔයාගේ වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනේ. අපේ country එක eligible වෙන්න ඕනේ. ඉතින් ශ්‍රී ලංකාව දැන් eligible country එකක් Facebook monetization වලට. ඒ වගේම අපිට දවස් 90ක් ඇතුළත reels 3ක් දාන්න තියෙනවා. තව followers 10000ක් ගන්න තියෙනවා. ඒ වගේම views 1,50,000ක් ගන්න තියෙනවා දවස් 28ක් ඇතුළත. ඔය ටික ඔයා complete කරලා නම් තියෙන්නේ ඔයාට මේ criteria වලින් ඔයාගේ waiting list එකට වැටෙනවා. මම පෙන්නන්න waiting list එකට වැටෙනම කොයි වගේද කියලා. right guys. ඉතින් මේ තියෙන්නේ අපේ criteria ටික ඔක්කොම complete කරලා අපි submit කරපු account එකක්. මේකේ දැන් waiting list එකේ තියෙන්නේ මේ waiting list එකේ අපේ account එකේ යාලා review කරලා අපේ කිසිම issue එකක් නැත්නම් අපේ original post නම් තියෙන්නේ අපිට පුළුවන් account එක monetization කරගන්න. ඉතින් මේකට ටික කාලයක් යනවා. ඔයාලා followers ටික criteria complete කළා නම් සාමාන්‍යයෙන් මාසයක් ඇතුළත මාසකමාරක් ඇතුළත අපිට monetization approve වෙනවා. ඉතින් තව තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අයට account එක issue තියෙනවා නම් ඒ කියන්නේ සමහර අයට copyright එහෙම වැදිලා තියෙනවා. තව අයට තියෙන ප්‍රශ්නයක් තමයි account වල copyright issue තියෙනවා. ඉතින් ඒ issue ඔයාලට මෙන්න මෙතනින් පුළුවන් ඔයාගේ issues ටික නැති කරගන්න. ඔයා යන්න ඔයාගේ profile එක මෙතන click කරලා ඔයාට මෙතන තියෙනවා supported ticket කියලා. ඒ support ticket කියන එක select කරාම ඔයාට මෙතන තියෙනවා other communication කියලා තැනක්. ඔයාට එතනින් check කරගන්න පුළුවන් ඔයාගේ තියෙන copyright ටික. ඒවා expire වෙන date. එහෙම නැත්නම් ඔයාට ඒවට appeal කරලා ඒ expire date එකට කලින් ඔයාට ඒ ටික අයින් කරගන්න පුළුවන් appeal කරලා. ඉතින් ඒ විදිහට පුළුවන් ඔයාගේ profile වල issues තියෙනවා නම් අයින් කරගන්න. තව දෙයක් තමයි කාට තියෙන ප්‍රශ්නයක් තමයි content monetization එක ආවම setup කරගන්න ගියාම කරන්න ලොකුම වැරද්ද. අනිවාර්යෙන් මෙතන name එක ඔයා වරද්ද ගන්න එපා. මොකද ඔයාගේ Facebook profile එකේ name එක අනිවාර්යෙන් වැදගත්. ඔයාගේ ඒ කියන්නේ අපි ගමුකෝ ඔයාගේ passport එක නැත්නම් ID එකට සමාන විය යුතුයි. නැත්නම් ගොඩක් අය දාගෙන ඉන්න සුදු හාමිනේ සුදු පුංචි ඔය වගේ එක නම් දාගෙන ඉන්න ඒවා දාගන්න එපා. ඒවා අයින් කරන්න. ඔයාලට මෙතනින් පුළුවන් name එක edit කරන්න, birthday එක edit කරන්න. ඒක edit කරලා confirm info දීලා setup කරගන්න තියෙන ලොකු දෙයක් නෑ monetization. setup කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ photos, text, story, reels, video ඔය හැම එකෙන්ම earn කරන්න පුළුවන්. තවත් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි
ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි මෙන්න මේ පේ අවුට්ස් වල. පේ අවුට්ස් වල වැරද්දක් කරගත්තා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන දකුණු පැත්තේ සෙටින් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට මේ හැම එකක්ම එඩිට් කිරීමේ හැකියාවක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මෙතන ඔක්කොම එඩිට් කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි මොකක් හරි වැරද්දක් වුණා නම් බය වෙන්න එපා. මෙතනින් ගිහලා එඩිට් කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලගේ content monetization මොනවාරි ප්‍රශ්නයක් තිබ්බනම් විසඳෙන්නේ නැති කියලා. ඉතින් මොකද ගොඩක් අයට මැසේජ් කරන්න අමාරුයි. ගොඩක් මැසේජ් එනවා. අනිවාර්යෙන් මැසේජ් වලට රිප්ලයි කරනවා. රිප්ලයි නොකර ඉඳලා නැහැ. මොකද වෙච්ච ලොකුම ගැටලුවක් තමයි මේ වීඩියෝ එක කරන්න ගොඩක් අය මොනිටයිසේෂන් ඇවිල්ලා ගොඩක් කල් කවුරුත් දන්නේ නැහැ කොහොමද මොනිටයිසේෂන් වලට යන්නේ කියලා සමහරක් අය. ඒ වගේ account 7ක් විතර අද මොනිටයිසේෂන් on කරගත්තා. ඉතින් මොනවා හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට inbox message කරලා අහන්න පුළුවන්. ඉතින් අපි වෙන වීඩියෝ එකකින් එනවා. හැමෝටම සුබ දවසක්.